හලෝ වෙල්කම් ගයිස්. ඉතින් අද කතා කරන්න යන්නේ මේ බොට්ලා සම්බන්ධයෙන්. ඉතින් 100% ප්‍රොෆිට් කරගන්න පුළුවන් බොට් කෙනෙකුත් ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නාද ස්පෝර්ට් ට්‍රේනින් කරනවා, බයිනෑන්ස් එකේ කරනවා, ෆියුචර් ට්‍රේනින් කරනවා. ඒත් ඔයාලා ලොස්ද? ඉතින් මේ කොහොමද 100% ප්‍රොෆිට් කරගන්නේ? ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු කෙනෙක් නම් බැංකුවල සල්ලි දාගෙන පොඩි ගහන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත්. හරිද? බොරුවට ඒ දේවල් කරන්න ඕනේ නැහැ. අපිට බයිබිට් එක්ස්චේන්ජ් එකෙන් හදලා දීලා තියෙන්නේ සුපිරි වාසියක්. හරිද? ගොඩක් කට්ටිය මේක ගැන දන්නේ නැහැ. ඉතින් දැන්වත් කරන්න පටන් ගන්න අතේ සල්ලි තියෙනවා නම් මොකද ලොකු ප්‍රොෆිට් එකකට වලට යන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මේ බොට්ලා අපිට 5 දෙනෙක් වගේ දීලා තියෙනවා මේ බයිබිට් එක්ස්චේන්ජ් එකෙන්. ඔයාලා මුලින්ම බයිබිට් account එකක් හදාගන්න ඕනේ. ඉතින් බයිබිට් account එක මහ ලොකු දෙයක් නෙමෙයි guys. බයිබිට් account create කියලා සිංහල කියලා ගැව්වම ඕන තරම් YouTube channel වල වැටෙනවා. හරිද? ඉතින් මේ බොට් ගැන මම කතා කරන්නේ. ඉතින් ඔයාලට ෆෝන් එකේ මේකත් කරන්න පුළුවන්. බය වෙන්න එපා. PC එකේ විතරක් නෙමෙයි ෆෝන් එකේ නම් මෙන්න මේ බොට්ලව ගන්න. හරිද? ඔයා බයිබිට් ඇප් එක ඕපන් කරන්න. ඇප් එක ඕපන් කරාට පස්සේ දැන් මේ PC එකේ නම් මේ tool කියන කොටසේ තමයි tools කියන කොටද මේ තියෙනවා දැක්කද guys? ට්‍රේඩින් බොට් කියලා. හරිද? එන්න එකට යන්න. ඉතින් ඔයාලට ෆෝන් එකේ නම් guys පැත්තේ ප්‍රොෆයිල් එක තියෙනවා. වගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ guys තියෙනවා guys මෙන්න මේ විදිහට ට්‍රේඩින් බොට් කියලා නැත්තම් ඔයාලට හෝම් එකේ මෝ කියන කොටසට ගියාට පස්සේ තියෙනවා ට්‍රේඩින් බොට් කියලා. හරිද? ඉතින් සරලයි guys. හරිද? ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. හරිද? මේ බොට්ලා 4 දෙනා ගැන කියන්නේ සෝරි බොට්ලා 5 දෙනා ගැන මම අද පැහැදිලි කරන්නම්. හරිද? ඔයා මේක ස්කිප් කරන්න එපා. මොකද මේකේ 100% ප්‍රොෆිට් කරන්න පුළුවන් බොට් කෙනෙකුත් ඉන්නවා. හරිද? ඇනලයිස් දන්නවා නම් සුපිරි ගේමක් ගහන්න පුළුවන් බොට් කෙනෙකුත් ඉන්නවා. හරිද? ඉතින් මේ බොට්ලා හැම කෙනා ගැනම ඔයාලට හොඳ පැහැදිලි කිරීමක් දෙන්න ඕනේ. නැත්තම් මේ වගේ රිස්ක් එක ගැන කියන්න ඕනේ. කවුරුත් කියන්නේ නැති එකම දේ තමයි රිස්ක් එක ගැන. හරිද? රිස්ක් එක නැති 100% ප්‍රොෆිට් වෙන බොට් කෙනෙකුත් ඉන්නවා. හරිද? ඉතින් ඒකත් කියන්න ඕනේ. ඉතින් ස්කිප් නොකර බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක. රූල් නම්බර් 1. හරිද? රයිට්. දැන් මේ වීඩියෝ එකට අපි එන්ට වෙන්නයි යන්නේ. ඔන්න බොට්ලා ගැන කතා කරන්න. මුලින්ම අපිට දෙනවා බයිබිට් එක්ස්චේන්ජ් එකෙන් මොකද්ද? ෆියුචර් බොට්ලා සම්බන්ධයෙන් ෆියුචර් බොට්ලා දෙනවා 1 2 3. හරිද? ස්පෝට් බොට් කෙනෙක් දෙනවා. DCA බොට් කෙනෙක් දෙනවා. හරිද? ඉතින් ෆියුචර් ග්‍රිඩ් බොට් ගැන අපි කතා කරමු පොඩ්ඩක්. හරි. අපි මෙන්න මෙහෙම ෆියුචර් ග්‍රිඩ් බොට් එකක්. හරි. ඉතින් මෙයා ගැන කතා කරන්න ඕනේ. හරි. මේ බොඩ්ගෙන් වෙන්නේ ගයිස්. හරිද? ඔයා සාමාන්‍යයෙන් ෆියුචර් එකේ මෙහෙම කියමුකෝ. ඔයා මෙතනින් බයි කරනවා. ඔතනින් බයි කරනවා. මෙන්න මේ රතු ලෙවල් වලින් උඩින් සෙල් කරනවා. ඕක තමයි මේ ග්‍රිඩ් බොඩ්ගෙන් එන්නේ. ඒ කියන්නේ පල්ලෙහාට එන්න මෙන්න ඉරි තියෙන්නේ. ඒ වගේම බයි කරනවා. එතකොට පේනවා ඇති මෙතනින් ඔයාලට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන් ලෙවරේජ් අර අපේ බයිනෑන්ස් වල වගේ ඒ අවශ්‍ය ටික තමයි තියෙන්නේ. හරිද? ලෙවරේජ් එක. එයා මේවා අඩු වැඩි කර ගන්න පුළුවන් මේ ඇවිල්ලා ෆියුචර් එකේ. හරිද? හරිද? එතකොට මෙතනදි වෙන්නේ මේ ලෙවල් වලින් මාකට් එක බයි කරනවා. මෙන්න මේ ලෙවල් වලට ආව ගමන් සෙල් කරනවා. හරිද? ඒ කියන්නේ මාකට් එක පල්ලෙහාට යන්න බයි කරනවා. හරිද? එතකොට මේක නම් පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා නේද? ඇයි රිස්ක් එක? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ වගේ මාකට් එකක් ගමු අපි. අපි නිකන් මෙන්න මේ වගේ මාකට් එකක් ගමු. මෙන්න මේ වගේ. ඔයා මෙතනින් මේවා කරා කියමුකෝ. ඔන්න ඔහින් වගේ සෙට් වුණා කියමුකෝ. ඔන්න ඔතනින් වගේ සෙට් වෙලා මාකට් එක ඔයා මෙතනදී තමයි දාන්නේ බොට්ටෝ ස්ටාර්ට් ගන්න. ඔහොම යනවා බයි වීමක් නෑ. වාගේ account එක උනත් wash වෙන්න පුළුවන් ඒ බොඩ්ගේ. හරිද? ඉතින් ඒ කියන්නේ එහෙම පල්ලෙහාටම ගියා නෙමෙයි. හරිද? ඒ කියන්නේ පොඩ්ඩක් උඩට ගම සෙල් කරලා ඒ වුණාට රිස්ක් එකක් තියෙනවා. ඔහොමම නෙමෙයි. වාට දැක්කට ක්‍රිප්ටෝ මෙයා එක ආවේ. ඒ කියන්නේ එකපාර ක්‍රෑෂ් එකක් වුණේ මොකද ඩුක් ගාලා ගහලා. ඒ කියන්නේ මෙහෙම එකපාර වික් එකක් ගහලා ඉන්නේ වගේ අවස්ථාවකදී ඔය බොඩ්ගෙන් පළක් නැති වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙමම නෙමෙයි. ඉතින් අර චුට්ටක් උඩට ගිහපුවම ප්‍රොෆිට් එකක් තියෙනවා. අර වගේ රිස්ක් එකක් තියෙනවා. අපිට මේ බොඩ් ගෙනුත් ලොකු වැඩක් ගන්න බෑ guys. ඒ කියන්නේ මාකට් එක දැන් මෙතනින් බයි කරා ඔන්න ඔය හරියදී සෙල් කරා. ආයෙ මෙතනින් බයි කරා ඔය හරියදී සෙල් කරා. ඔහොම තියෙනවා. ඒක නෙමෙයි කතන්දරේ. අපිට මේ බොඩ් ගෙනුත් ලොකු වැඩක් ගන්න බෑ. හරිද? ඔයාලට තේරෙනවානේ. මේක යන්න බයි කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ රතු ඉරි වලදී සෙල් කරනවා. ඔච්චරයි ඔය බොඩ් ගෙන් වෙන්නේ. හරිද? ෆියුචර් එකේ. හරිද? අපිට ඔය බොට්ටු වැඩක් නෑ. ඔය බොට්ටාගෙන් වැඩක් නෑ. ඊට පස්සේ ෆියුචර් මාටින්ගේල් බොට්. හරිද?
මාටින්ගේල් බොඩ් ගැන කතා කරවල පොඩ්ඩක් බලමු අපි මේ මාටින්ගේල් බොඩ්ගෙන් වෙන්න ගයිස් හැරිද සාරව මං වාල්ටි කියල දෙන්න මේ මාටින්ගේල් බොඩ්ගෙන් වෙන්නේ වෙන්න මේ වගේ දෙයක් හරිද රයිට් වා දැම් මෙන්න මේ ප්‍රයිස් එකෙන් මේක බයි විතරයි වෙන්න ගයිස් මේ ප්‍රයිස් එකෙන් ඒගැන ෂෝට් කරන්න අපපුළුවන් මෙතන මෙයා කරලා මෙන්න මෙයා එකෙන් හරිද ඔයා දානවා බයි කියලා අරිද මෙතන ෂෝට් ලෝන් දෙකම කර හැකි හොඳේ ඒකත් මතක තියාගන්න දැන් මම බයි පැත්තට වෙන්න ඔන්න ඔතනින් දගා ඉස්වා දානවා ඔතනින් ඔන්න බයි වෙනවා කියලා හරි මෙන්න මේ ලෙවල් එකට ආපුවාම පළවෙනියෙන්ම ඩොලර් මම උදාහරණයක් විදිහට ඩොලර් එකක් හරි ඩොලර් එකක් මෙතනින් ඔන්න බයි වෙනවා බයි එන්ට්‍රි එකක් ගන්නවා මේ මාටින්ගෙල් ෆියුචර් බොට් හරිද බයි එන්ට්‍රි එකක් ගන්නවා හරි ඊට තව දුරටත් මාකට් එක ඩවුන් වෙනවා ඔහොම ඩවුන් වෙනවා ආයෙ මෙතෙන්ට එනවා මෙතෙන්ට ආවට පස්සේ එයා ඔය බොට් ගෙන් ගන්නවා දැන් ඔයා ඩොලර් එකයිනේ දැම්මේ මෙතනදී මේ බොට් ගන්නවා ඩොලර් දෙකක් ඒ කියන්නේ ඩොලර් දෙකක් ගන්නවා ඔයාට තේරෙනවද රිස්ක් එක මම කියනවා ඒ කියන්නේ දෙගුණකින් වැඩ කරනවා ඔයා ආයෙ මෙතෙන්ට ආවට පස්සේ ඒ බොට් ආයෙ ඒක ඩබල් වැඩි කරගන්නවා ඩොලර් දෙකයි නම් හරිද ඩොලර් මෙතනදී ගන්නවා 4කින් වගේ හරිද ඔහොම දෙකයි x වලින් වැඩි කර ගන්නවා යට යන්න එතකොට වා එකපාරම ලොකු අර කිව්වා වගේම එකපාර ඩිරෙක්ෂන් එක මෙහෙම කරලා කඩාගෙන පල්ලෙහාට වැන්නොත් එහෙම ඔයාට කෙල වෙනවා හරිද ඒ කියන්නේ එකපාර වික්කයක් හරි ගැවුවොත් එහෙම ලික්විඩ් නැත් account එක වෙන්න පුළුවන් මේ බොඩ් ගෙනුත් හරිද රිස්ක් එකක් තියෙනවා මේ බොඩ් ගේ හරිද එතකොට මේ බොඩුත් එහෙමයි ඔය ෆියුචර් බොට් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ හරිද ෆියුචර් බොට්ලා සෙට් එක හෙන අවුල හරිද මම දැක්ක කාරණාව තමයි ෆියුචර් බොට්ලා හෙන අවුල මේකේ හරිද මෙන්න මේ බොට් දෙන්නගෙන් ගේමක් ගහන්න පුළුවන් මෙන්න මේ බොට් තමයි අර 100%ක්ම කිව්වේ ඒක තමයි මම කිව්වේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා කියලා 100%ක්ම ගේමක් ගහගන්න පුළුවන් මේ DCA බොට් ගෙන් හරිද ඉතින් අපි මේ මුලින්ම මෙන්න මේ බොට් ගැන කතා කරමු මේ බොට්ලා තුන් දෙනා පොඩ්ඩක් කතා හරිමු හරිද ස්පොට් ග්‍රිඩ් බොට් ගැන කතා කරමු ඒකට යන් හරි මේ බොට් ගැන කතා කරන්න ඕනේ හරිද මේ බොට්ගේ ඔන්න ස්පෝට් කරන කෙනට සුපරි ගේමක් ගන්න පුළුවන් ගයිස් හරිද මේක බෑ කියන්න මේ බොට් වටිනවා ගයිස් හරිද හරි දැන් මේ බොට් වටින් නැත්ත මෙන්න මේ වගේ කෙනෙට දැන් මේක තියෙන්නේ ලෝන් කරන්න හරිද ගයිස් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා දන්නවනේ දැන් ඔයා හිතමුකෝ මෙතනදී දැන් BTC ගත්තා ඔන්න BTC මෙතනදී බයි වෙනවා එතකොට ඔයා යම් කිසි ගාණක් දාලා මෙතනදී කැල්කියුලේට් කරගන්න පුළුවන් හරිද එතකොට මෙතනදී ඔන්න බයි වෙනවා ආයි මෙතනදී බයි වෙනවා මෙන්න මේ කොළ පාට ලෙවල් වලදී හැම එකෙම බයි වෙනවා හරිද ඔන්න මොම බයි වෙනවා හරිද ඉතින් අර මෝඩෙක් වගේ අර ඔටෝ බයි වෙනවනේ මේක අර මෝඩෙක් වගේ එකපාර ගහන ගෙරෙට්ට නම් මේක අතර රිස්ක් එකක් මොකද මෙතනදී බයි වෙලා දැන් උදාහරණයක් විදිහට ගමුකෝ මේ හරියේ මාකට් එකේ මෙතන ගමුකෝ බොරු කියන්න ඕනේ නැහනේ ඔන්න ඔය ලෙවල් එක ගමුකෝ ඔයා ඔය ලෙවල් එකේ බොට් ස්පෝට් එකේ BTC ගන්න කියලා බොට්ට රන් කරා ඔන්න BTC මෙතනින් ගන්නවා ආයෙ මෙතනින් ගන්නවා ආයෙ මෙතනින් ගන්නවා ආයෙ මෙතනින් ගන්නවා මොහොම ගන්නවා BTC පල්ලෙහාට යන්න මේක හිතමුකෝ දැන් මෙහෙම ඇවිල්ලානේ මේක එන්නේ නැහැ මේක මෙහෙම පල්ලෙහාට යනවා මෙයා BTC අරගන්නවා අරගෙන ඉවර වෙනවා ඒ වගේ ආ ඩොලර් ඊට පස්සේ ඔයාට කාලයක් ඉන්න වෙනවා ආයෙ මේක උඩට යනකම් හරිද නිකන් නෝමල් මේක රන් කරොත් එහෙම නෝමල් ගොනෙක් වගේ රන් කරොත් ඒ වුණාට වා ඇනලයිස් එකක් ගාලා හරි යමන් කීයකදී මේක රන් කරොත් එහෙම පල්ලෙහාට එන්න ඔටෝම ඔන්න බොට්ව රන් වෙනවා ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් එහෙම හරි මෙතන කී එකක් තියෙනවා ගයිස් ඔතන කී එකක් තියෙනවා ඔන්න ඔතන කී එක තියෙනවා හරිද ඔතනදී ඔයා බොට්ට ස්ටාර්ට් කරනවා ඔහොමම ටිකක් අප් වෙලා ඔන්න ඩවුන් වෙනවා ඩවුන් වෙන්න මොකද්ද බොට් ගේම් බයි කරනවා බයි කරලා හැබැයි හොඳ කී එකක තියෙන්නේ මාකට් එක අප් වුණාට පස්සේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හරිද එතකොට ඔයාට හැමතිස්සෙම බයිනෑන්ස් එකේ වගේ ඇවිල්ලා ලිමිට් දදා එහෙම ඉන්න ඕනේ මේක බයි වෙන විදියට හදලා ඔයාට මේවා කරන්න පුළුවන් ගානට එතකොට ඒ බොට්ම බයි කරගෙන උඩදී සෙල් කරලා ගානට වැඩේ කරගන්නවා හරිද මේ බොඩ් ගෙන් වාසිය ඕක තමයි ගයිස් සුපිරි වාසිය
ඉතින් තව දෙයක් කතා කරන්න ඕනේ guys මේ බොඩ් ගැන ඔය හැමදේම ගැන මම A to Z කතා කරනවා දැන් තමයි අපේ membership ඇතුලේ එහෙම හරිද ඉතින් ඔයාට ජොයින් වෙන්න පුළුවන් මාස 12ක් හරියට ඉගෙන ගන්න. ඒ කියන්නේ නිකන් අර ඔය ක්‍රිප්ටෝ කෝස් කාර්යෝ ඉන්නේ හොරු ඉන්නේ. හරිද 30 40000 දීලා එහෙම නෙමෙයි. හරිද මේක ඇවිල්ලා මාස 12ක membership එකක් A to Z උගන්වනවා. හරිද ඉතින් අර බාලට එහෙම සීන් එකක් නැහැ ප්‍රයිස් එක අඩුයි කියලා. හරිද ඔයාලට මාසයක් ඇවිල්ලා ඕන නම් අනිත් මාසේ යන්න පුළුවන් membership එක. මොකද මාස 12 තියෙන membership යන්නේ. මේකෙදි ඇඩ්වාන්ස් උගන්වන්නේ ICT, ICT CRT ටික, SK system, footprint, MSNR, ෆන්ඩමෙන්ටල් නිවස් ටික ඔය සේරම ටික අපි කවර් කරනවා. හරිද? ඉතින් කොච්චර ට්‍රේනින් එකක් දෙනවද කියලා ගමු. කෝස් එකකුයි මේකුයි අතර වෙනස තමයි මේක අපි ෆුල් අවර් ට්‍රේනින් කරනවා. ඒතර කෝස් එකකට ඔයාලට නිකන් තියරි එකක් කියලා දුන්නා. රයිට්. ඕකේ? එච්චරයි. හරිද ඊට පස්සේ ප්‍රැක්ටිස් කරගෙන ඔයාම තනියම කරගෙන යන්න ඕනේ. මේකදී ඔයාව ට්‍රේනින් කරනවා මාස 3කින් පස්සේ ලයිව් ට්‍රේනින් කරනවා. එතකොට ඔය කාරණා ටික තියෙනවා මේකේ. හරිද? මේක ඉගෙන ගන්න කෙනෙක්ට කෙලවෙලා 30 40000 දීලා ඔය ලොකු ලොකු ඇකඩමි වලට ගිහලා chart පැටුණු SMC පොඩ්ඩක් ඉගෙනගෙන ඇඩ්වාන්ස් කියලා ඒ වගේ කෙලවෙලා ඉන්න සෙට් එකට ඔන්න සුපිරි මෙන්ඩර්ෂිප් එකක්. හරිද? දැනට මම මේක පටන් අරගෙන තියෙන්නේ. කවද්ද පටන් ගන්න කියලා අහන්න එපා. දැන් දවස් දෙකක් ගිහිල්ලා තියෙන පටන් අරගෙන. හරිද? ඉතින් එන කෙනෙක්ට මේ මාසය ඇතුළත එන්න පුළුවන්. මොකද රෙකෝඩින් තියෙනවා. අර මිස් වුණ ක්ලාස් ටිකේ රෙකෝඩින් ටික තියෙනවා. දවස් දෙකේ අවුලක් නැහැ. බලලා ගියේ මැච් එකක් ගහ ගන්න පුළුවන්. හරිද? ඉතින් සෙනසුරාදාට 4 තමයි ක්ලාස් එක තියෙන්නේ. ක්ලාස් එක ඉවරලා පැය 3ක් වගේ ඇතුළත රෙකෝඩින් ගෲප් එකට රෙකෝඩින් කරනවා එදා දවසේ ක්ලාස් එකේ. හරිද? ඉතින් ඒ විදිහට ලස්සනට යන මෙන්ටර්ෂිප් එකක් මාස 12ක අන්තික මන්ත්‍රී ෆී එකක් තියෙන ඕන වෙලාවක ඕනම කෙනෙක්ට අයින් වෙලා යන්න උනත් පුළුවන්. ඉතින් කියලා වෙලා ඉන්න හැදි ගාලා ඉන්න කෙනෙක්ට නම් වටිනම මෙන්ටර්ෂිප් එක මේක. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ ආයේ DCA බොට් බලන්න. හරිද? මොකද්ද මේ DCA බොටා ගැන? මෙන්න මේ DCA බොට් තමයි මට වැදගත් වුණ බොට්. මම ගොඩක්ම කරන්න ගත්ත බොට්. හරිද? හරි. මේ DCA බොට්ගේ ගයිස් හරිද? දැන් ඔයා මාසෙ දැන් ඔයා හිතමුකෝ සැලරි එකක් ගන්නවා කියලා. ඔන්න ඔයාට හම් වෙනවා රුපියල් 50000ක සැලරි එකක්. නැත්තම් 20000ක්. හරිද මෙතන ගන්න අම්මා 10000ක. හරි 10000 කරන්නේ නැහනේ. 30000ක විතර සැලරි එකක් කරනවා 30k හොඳේ. ඉතින් ඒකෙන් ඔයා 5000ක් ඉතුරු කරන්න බලාගෙන එක්කෝ සේවින් account එකකට නැත්තම් ඔයා ඔය මේ මොකක් හරි බැංකුවේ වෙන account එකකට අයින් කරලා මෝඩයා වගේ තියෙනවා. ඕක තමයි බහුතරයක් ලංකාවේ මිනිස්සුયો කරන්නේ. හරිද? නැත්තම් රුපියල් 6000ක් එකතු කරා කියමුකෝ මාසෙට ඔයා සේවින් කරන්න ගන්නවා කියමු. ඒ 6000 ඔයා බැංක් account එකකට දාලා තියෙනවා. පොල් ගන්නවා ඒක දාගෙන. හරිද? එහෙම නෙමෙයි. හරිද? ඔන්න ඔයාලට සුපිරි chance එකක් මේක. හරිද? එතකොට බැංකුව account වල ඔය සල්ලි එකතු කර කර කුම්භය වගේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. හරිද? මේකේ risk එකත් අඩුයි. ඔයාලට සුපිරි ගේමක් ගන්න පුළුවන්. ඔයා බැංකුව වල එකතු කරලා ඔයා මොකද මං අහනවා බැංකුවෙන් එකතු කරලා මොකද බලාපොරොත්තු වෙන්නේ? මම ලෝන් ටර්ම් ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ලෝන් ටර්ම් ඉන්වෙස්ට් කියන්නේ ඔයා ගාව දැන් 6000 එකතු අවුරුද්දකින් කීයද? අර ඒ වගේ ඔයාට එකතුවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයා බැංකුවක සල්ලි දාලා. හරිද? එහෙම එකතු කරන්න යන්න එපා. ඒක නිකන් අර බොරු වැඩක්. හරිද? එතකොට මේ වගේ chance තියෙද්දි ඔයා අප්ඩේට් වෙන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් වලට. එතකොට ඔයා දවසට يعني මාසෙට 5000 ගාන එකතු කරන කෙනෙක් නම් ඔයාටත් මේක වැදගත්. ඔයාට 3000යි නම් එකතු කරන්න පුළුවන්. يعني ඩොලර් 10ක් වගේනේ. ඒ ඔයාටත් මේක වැදගත්. හරිද? දැන් කොහොමද මේ බොඩ්ගේ මෙච්චර ඔයා YNM කියන්නේ ඇයි මෙච්චර වැදගත් කියලා. හරි මම කියන්නේ නැන්නා. මේක තමයි ඇත්තටම වැදගත්. අපිට මේක දදා ඉන්න ඕනේ. හරිද? මේ බොට් ඇවිල්ලා DCA බොට් කෙනෙක්. හරි මේ බොට් ගෙන් වෙන්නේ මොකද්ද කියන එක මම කතා කරන්න. හරි. ඔයා දැන් ඔයා මේක මේජර් කරන්සි එකක් ගන්න. ඒ කියන්නේ උදාහරණයකට බිට්කොයින් අපි ගමුකෝ. බිට්කොයින් ගත්තොත් දැන් ලක්ෂයට ගියා. ලක්ෂෙත් පහු කරගෙන ගියා. දැන් තියෙන්නේ 70 ගානට. දැන් 60 ගානටත් ගියා. හරිද? එතකොට දැන් හිතමුකෝ බිට්කොයින් එක අපි වැටුණා කියලා හිතමුකෝ 30ට 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 20ට 40ට වගේ. ඔන්න දැන් තියෙන ලෙවල් එකත් අවුලක් නැහැ 70 ලෙවල් එකනේ. හරිද? ඔන්න ඔය ලෙවල් එක තියෙන දැනට. හරිද? ඉතින් ඔයා දන්නවා බිට්කොයින් එක ආයේ කවදා හරි යනවා කියලා. ආයේ කියන්නේ අවුරුද්දක් එකමාරක් දෙකක් ඇතුළත කොහොමත් අප් වෙනවා ලක්ෂයට වගේ. ලක්ෂ පන්නලා යනවා කොහොම. ඉතින් එතකොට ඉතින් ඔයාට බිට්කොයින් අරගත්තා නම් ලොකු වාසියක්. ඇයි බැංක් account වල දාන්න. ඉතින් දැන් ගත්තොත් එහෙම ආයේ ඩවුන් වුණොත් එහෙම මට ගන්න ඕන වෙලාවක බැරි වෙලාවත් හදිස්සි වෙලාවක කීයක් හරි ගන්න ඕන වුණා කියමුකෝ. එතකොට ඉතින් මම ලොස් එකකින් ගලවලා මේක මෙයා කරන්න එපා. ඔන්න ඔය වගේ ඔයාට හිතෙන්න පුළුවන්.
හරිද? ඉතින් ඕකට ප්‍රශ්නෙත් මම අද මේ DCA බෝඩ් ගෙන් කතා කරනවා. මේ DCA බෝඩ් ගෙන් වෙන්නේ guys ඔයා හිතමු ඔයා ඩොලර් 50 ඩොලර් 50 මේ DCA බෝඩ් ගේ දානවා. මුලින්ම Binance sorry Bybit එකේ ෆියුචර් එකට තමයි දාගන්න ඕනේ. හොඳේ. Bybit එකේ ෆියුචර් එකේ තිබ්බොත් විතරයි මෙතනින් පෙන්නන්නේ. හරිද? ඔන්න ඔතන. හරිද? ඔන්න ලෙවල් එකේ පේනවා. හරිද? මෙන්න මෙතන මේදී ෆියුචර් එකට දාලා ෆන්ඩින් එකට චාන්සර් කරගන්න මට ඒක කියන්න අමතක වුණා. හොඳේ. ෆන්ඩින් වොලට් එකට මෙයා කරගන්න ස්පෝට් එක තියෙනවනේ Binance එකේ. ඕකෙන් ෆියුචර් එකට වඩා ෆියුචර් එකෙන් ෆන්ඩින් එකට මාරු කරගන්න. හරිද? ඒ කියන්නේ ඔයා ගොඩක් අය ෆියුචර් කරගෙන ඉන්නේ. හරිද? ෆියුචර් එකට මාරු වුණා ඊට පස්සේ ෆන්ඩින් එකට. හොඳේ. මට ඒක කියන්න අමතක වුණා. ඉතින් මෙන්න මේ ෆන්ඩින් account එකට ඔයාගේ මාරු කරගන්න ඕනේ ඊට පස්සේ තමයි ඩොලර් ටික පෙන්නන්නේ. ඒක ඉම්පෝර්ටඩ්. හොඳේ නැත්තම් අහනවා මගෙන් ඩොලර් පෙන්නන්නේ නැත්තේ කියලා account එකේ. right. එතකොට මේකේ වැදගත්කම ගැන කතා කරමු. එතකොට මේකදී වෙන්නේ ඔයා ඩොලර් 50ක් තිබ්බා කියමුකෝ. හරි. ඔයා දවසකට ඔයාට මෙතනදී කැල්කියුලේට් කරන්න පුළුවන් මෙන්න මෙතනදී මේ බෝඩ් එකෙන් හදන්න පුළුවන් දවසකට බිට්කොයින් ඩොලර් 1 ගානද ගන්නෙ. පැයකට බිට්කොයින් ඩොලර් 1 ගානද ගන්නෙ. පැය 8කට බිට්කොයින් ඩොලර් 1 ගානද ගන්නෙ. නැත්නම් ඩොලර් 5 ගානද ගන්නෙ. ඩොලර් 10 ගානද ගන්නෙ. විනාඩි 10කට ඩොලර් 10 ගානද බයි කරන්නේ කියලා මෙතනින් කැල්කියුලේට් කරන්න පුළුවන් මේ දවස් ගානට. ඕනනම් දවස් ගැන සති 4 දවස් සති 2 one day. එතකොට මම නම් ගොඩම මේකේ පාවිච්චි කරන්නේ daily one day කියන එක. දවසට ඔයා දානවා මෙතන USDT තියෙන්නේ. ඔයා මෙතන මේ USDC කියලා තියෙනවා. ඒකද මේවා USDT වලින් කොහොමත් කරන්න වැඩි. USDT කියන එක දාගන්න කරන්සි එකට. ඊට පස්සේ මෙතන ඩොලර් 1 දාගන්න. 1යි. ඩොලර් 1ක් දැම්මා. ඒ කියන්නේ එක කියන්නේ ඔයාට තියෙන මාසේ ඔයා ඩොලර් 300ක් ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්නවනේ ලක්ෂයක් වගේ. ඔයා දවසට ඩොලර් 5ක වගේ ඩොලර් 2ක වගේ ඩොලර් 7ක වගේ හරි ඔයාට කැමති ප්‍රමාණයක් දාගන්න. එතකොට දැන් මම නිකන් ඩොලර් එකක් කියලා ගන්නම්කෝ. ඩොලර් 1ක් දැම්මොත් දවස ගානේ බිට්කොයින් ඩොලර් 1ක බයි වෙනවා. සෙල් නෙමෙයි බයි වෙනවා. දැන් ඔයා හිතන්න දවස ගානේ දැන් මාකට් එක ඩවුන් තියෙන්නේ දවස ගානේ. එතකොට අනේ අප්පුනොත් එහෙම මොකද කරන්නේ? එතකොට අපි ලොස් එක යදී. එහෙම වෙන්නේ නැහැ. මොකද දවස ගානේනේ බයි වෙන්නේ. දැන් ඔයා හිතමුකෝ පල්ලෙහායි දැන් පල්ලෙහා තියෙනවා බිට්කොයින් එක මෙහෙම ගමුකෝ. BTC එක මම ඕක හොඳට එක්ස්ප්ලেইন කරලා දෙන්නම්කෝ. ස්කිප් කරන්න එපා වීඩියෝ එක. ඊට පස්සේ අනාගෙන කෑ ගහන්න එපා. හරියට බලාගෙන කරන්න දෙයක් කරද්දි හොඳේ. ඔයාට මහ ලොකු වෙලාවක් නෙමෙයි කාලය දෙන්න මේකට. හරි. ඔයා හිතමුකෝ දැන් මෙතනදී ඔයා දැන් මෙතන දවස් 15ක් කියලා මෙතන තියෙන්නේ. එතන මෙතන මේ පළවෙනි දවසේ ඔන්න බයි වුණා. දෙවෙනි දවසේ බයි වුණා. තුන්වෙනි දවසේ බයි වුණා. හතරවෙනි දවසේ බයි වුණා. ඔන්න පහේ බයි වුණා. හරිද? ඔන්න කොහොම බයි වී යනවා. ඊට පස්සේ ඔන්න අප් වෙලා, ඔන්න අප් වෙලා, ඔන්න අප් වෙලා, ඔන්න අප් වෙලා. ඉතින් මේ දවසේදීත් බයි වෙනවා. මේ දවසේදීත් බයි වෙනවා. මේ දවසේදීත් බයි වෙනවා. මේ දවසේදීත් බයි වෙනවා. බට් හැබැයි මේ ටික ප්‍රොෆිට් එකේ මේ ටිකක් දැන් ඔන්න මේ බයි වෙලා තියෙනවා. හැබැයි අප් පැත්තේදීත් බයි වෙනවා මේක. දවස් 30ක් යනකම් දැන් ඔයා දවස් 30කට දානවා කියමුකෝ. ඩොලර් 1 ගානේ බයි වෙන්නේ දවස් 30කට දාන්නේ. ඩොලර් 1 දාන බයි වෙන්නේ එක්ක දවස් 300කට දානවා. නැත්නම් ඩොලර් 1 ගානේ ඩොලර් 10 ගානේ බයි වෙන්නේ දවස් 30කට 40කට දානවා. ඔය වගේ ඔයා දානවා. හරිද? ඉතින් ඔයා දවස ගානේ එක බයි වෙනවා. නැත්නම් සතියකට දාන්නත් පුළුවන්. නැත්නම් විනාඩි ගානෙන් ගානේ බයි වෙන්නත් දාන්න. විනාඩි 10න් 10 වගේ බයි වෙන්නත් දාන්න පුළුවන්. හරිද? ඔහොම දාදා තියෙනවා. හරිද? ඉතින් ඔයා හිතමුකෝ දැන් මේක දවස ගානේ දවස් 50කට විතර දැම්මා කියලා. හරිද? ඔන්න ඕක දැන් සෙල් එක යන්නේ ඔන්න දවස ගානේ මෙයා වෙලා ඔන්න ඕක හොම වෙලා ඉවර වෙනවා. ඒ කියන්නේ දවස් 50 ඔයාගේ ඉවර වෙනවා. එක්කෝ මේක මෙහෙම මෙයා වෙලා උඩට යද්දිත් මෙයා වෙලා හරිද? ඒක ස්ටේබල් මට්ටමක තියෙන. මේක ලෝන් ටර්ම් ඉන්වෙස්ට් එකක්නේ. ඒ කියන්නේ ඔයා සෙල් වෙන්න ගොඩක් BTC එක අපිට ඩිරෙක්ෂන් එක අඳුර ගන්න ඕනනේ සෙල් වෙන්න. සෙල්න තියෙන්නේ. එතකොට සෙල් එකේදී දැම්මට පස්සේ මේක ගයිස් ලොකු වාසියක්. හරිද? ඔහොම දවස ගානේ බයි කරලා. එතකොට දවස ගානේ බයි ගන්න. මේක අප්පෙද්දි ගයිස් දැන් දවස් 50ක් කියමුකෝ දවස් 50 ඉවර වෙලා තියෙනවා කියමුකෝ. එතකොට චුට්ටක් පල්ලෙහාට වෙන්න පුළුවන්. දැන් ලෝන් ටර්ම් ඔයා බැංකුවක එකතු කරනට වඩා හොඳයි. ඔයා දැන් මේ මාසේ දවස් ඩොලර් 1 ගානේ බයි වෙන්න නම් දැන් ඩොලර් 30යි නෝනේ. ඩොලර් 30යි. දවසට ඩොලර් 1 ගානේ බයි වෙනවා ඩොලර් 30 කියන්නේ 10000ක් වයි ඉන්වෙස්ට් කරනවා කියමුකෝ. ඔන්න මාසෙට ඩොලර් 30 ගානේ. හරි. හැම මාසෙම දානවා. හරිද? හැම මාසෙම දානවා.
හැම දවසකම ඕක මොම ව්‍යා කරනවා හරිද පල්ලෙහයින් පල්ලෙහායින් මෙහෙම බයි කරපු ටික ඔහොම බයි කරලා තිබ්බ ටික හරිද එකපාර බිට්කොයින් එක ලක්ෂයට ගිය ගමන් හැම මාසෙම දැම්මත් වා ලෝන් ටර්ම්ලි වාට බොට්ට ඔෆ් කරන්න පුළුවන් වා එකපාරම වීක් එකක් ආව ගමන් කියන්නේ අප් පැත්තට යන්න ආව ගමන් බොට්ට ඔෆ් කරලා දානවා එතකොට දවස ගානේ බයි වෙන්නේ නැහැ අර පල්ලෙහා තිබ්බ සේරගෙම ලොකු ප්‍රොෆිට් එකක් කරගන්න පුළුවන් ලක්ෂයට වගේ ගියාට පස්සේ අවුරුද්දකින් වගේ මොකද ඔයා දවස ගානේ බයි වෙන්න දාලා තියෙන්නේ ඔයාට බැරි වෙලාවත් සල්ලි ටික අයින් කරගන්න කියන්නේ හිතුනොත් එහෙම වාට ලොකු ලොස් එකකුත් නෑ ඒ ගානෙන්ම වගේ වාට සල්ලි ටික වුණත් අයින් කරගන්න හදිසි වැඩකට හරි ගන්න පුළුවන් මොකද වා දැන් ස්පෝට් එකේ වගේ බයිනෑන්ස් එකේ මෙතනින් ඩොලර් BTC බයි කරලා තිබ්බොත් එහෙම මේක ඩවුන් වුණොත් එහෙම වාට ලොස් එකකින් තමයි ගලවන්නේ හැබැයි දවස ගානේ මේක බයි කරොත් එහෙම හරි මේක ස්ටොප් ලොස් එහෙම ළඟට එනවා එතකොට ලොකු ලොස් එකක් නෑ චූටි ලොස් එකක් වගේ තියෙන්න පුළුවන් එකපාර ගලවලා දානවා නම් ඒ වුණාට අර ලොකු ලොස් එකක් යන එක නවතිනවා බයිනෑන්ස් එකේ වගේ මේ බොට් ගෙන් වැඩක් ගන්න පුළුවන් ලෝන් ටර්ම් වැඩ. ඒ කියන්නේ මේක 100%ම ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් ඔයාලට කරයි යද්දි මේක තේරෙනවා. ඔයා පඩියක් ගන්න රුපියල් 5000ක් ගන්නවා නම් ඒ 5000ම මේකට දාලා DCA බොඩ්ද දාලා BTC බයි කර තිබ්බා කියමුකෝ ආතල් එකේ. දවසට එක ගානේ BTC. මහලු ගානේ දවසට එකයි. එක ගානේ නැත්තම් දෙක ගානේ ඔයාට සල්ලි තියෙන කෙනෙක් නම් දවසට ඩොලර් 50 ගානට කවන්න බයි ඔයාට ඉන්වෙස්ට් කරනවා නම් මාසෙකට ලක්ෂයක් විතර තියෙනවා නම් ඔයා දවසකට ඩොලර් 10 15 හරි කමන්න බයි වෙන්න දැම්මනම් බිට්කොයින් එතකොට ඔයා ලෝන් ටර්ම් නේ ඔයා අවුරුද්දකින් තමයි මේක බලන්නේ හරිද එතකොට අවුරුද්දෙන් කියන්නේ මාසෙන් මාසෙ එනවා ඉතින් අරක අප්ඩේට් කරන්න ඔයා මාසෙන් මාසෙ දානවානේ එතකොට අවුරුද්දෙන් විතර ඔයාට හොඳ ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා මොකද බිට්කොයින් කියන එක නැති වෙලාම යන්නේ නැහනේ ජීවිතයට නැති වෙන දෙයක් නෙමෙයි බිට්කොයින් එක ඔයාට අනිවාර්යෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඉතින් අර නිකන් බැංකුවේ රුපියල් ලක්ෂ 5ක් විතර දාගෙන ඉන්නවද මේක දාලා තියාගෙන ඉන්නවද කියන එක ඔයාගේ අතේ තමා තියෙන්නේ රත්තරනේ හරිද බොරු වැඩ කරන්න එපා මේක ගැන හොඳට මම කියන්නේ මේක එක දිගට කරන්න කියලා ලොකු ගාණක් දාලා කියන්නේ ඔයා ඩොලර් 10 20ක් දාගන්නකෝ 20ක් දාලා මගේ රත්තරන් පැටව ටික වගේ මේක කරන්න පටන් ගන්නකෝ ඩොලර් 20ක් දාලා කරගෙන යද්දි මාසයක් ඇද්දි ඔයාට තේරෙනවා අම්මට සිරි මේකෙන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් සාල්ලි ටිකක් දැම්මුත් නම් කියලා හරිද ඔයාගේ මොකද වින් රේට් එක හොඳ ඇකියුරසි එකක් තියෙනවා මොඩිය 100%ක්ම ගේම ගහ ගන්න පුළුවන් ලෝන් ටර්ම් සුපිරි ඉන්වෙස්ට් එකක් තමයි බැංකුව වල දාලා බොරුවට මේ දාලා පොඩි ගහගෙන තියාගෙන ඉන්න ඕනේ නැහැ මේකේ දාලා අවුරුද්දකින් දෙකකින් සුපිරි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඉතින් මේකෙදි ඔයාලට තියෙනවා තව කොයින් උනත් ඔයාලට මේකෙදි මෙයා කරගන්න පුළුවන් මේ පේනවා ඇති මෙතනදි ගත්තොත් මේ පේපර්ස් තියෙනවා ඒ කොයින් උනත් දවසට ඩොලර් එක ගානේ buy and sell වෙන්න sorry sell වෙන්න දාන්න බෑ buy වෙන්න දාන්න පුළුවන් දැන් ඩොජි එක මෙහෙම සිලෙක්ට් කරොත් එහෙම කන්ෆර්ම් කරොත් එහෙම දවසට හරිද ඔහම එක ගානේ ගන්නවා දැන් මේක මෙතනින් මේක ලයින් කරලා දාන්න පුළුවන් මෙහෙම එතකොට ඩොජි එක තියෙන්නේ මෙහෙම එක දැම්මොත් එහෙම දවසකට එක ගහනේ ඩොජ්කොයින් බයි කරනවා ඒ කියන්නේ USD එකක ඩොජ්කොයින් දවසකට බයි කරනවා එතකොට මේක දැම්මොත් එහෙම විනාඩි 10කට ඩොජ්කොයින් එක ඩොලර් එක ගානේ බයි කරනවා පැයකට දැම්මොත් එහෙම පැයකට USDT එකක නැත්තම් ඔයාලට මෙහෙම 50ක් උනක් දාන්න පුළුවන් සල්ලි තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද මෙහෙම 50 ගානේ USD 50 ගානේ පැයකට මෙතනදී ඩොජ්කොයින් බයි කරනවා හරිද මන්න එකක් දෙකක් ඩොලර් උපරිම දෙකක් දාලා ලෝන් ටර්ම් ඉන්වෙස්ට් එකට තමයි මේක මෙයා කරගෙන යන්නේ ඉතින් මමත් කරන හින්දා තමයි ඔයාලටත් කරන්න කියලා කියන්නේ මේකෙන් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අනික රිස්ක් එක 0 හරිද අර බොට්ලගේ රිස්ක් එකක් තියෙනවා අර ස්පොට් ග්‍රිඩ් බොඩ් ගෙත් ගේමක් ගහ ගන්න පුළුවන් මේ බොට් ගෙන් නම් සුපිරියටම ගේමක් ගහන්න පුළුවන් මේ බයිබිට් එක්ස්චේන්ජ් එකෙන් දීලා තියෙන මෙන්න මේ බොට් හරිද එතකොට මෙන්න මේ එක එක කොයින්ස් තියෙනවා ඒකින්ද පට්ට ගේමක් ගහන්න පුළුවන් මේ කොයින්ස් වලින් උත් මොකද වාසිය ඇත්තටම හරිද අර නිකන් එකපාර ඩොලර් 30ක් 40ක් දානවට වඩා හරිද මෙහෙම දාලා තියෙන එකේ රිස්ක් එකක් අඩුයි මාකට් එකේ අප්පුන කාලෙක ඔයාට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් රූල් නම්බර් 1 හරිද ඉතින් මේ බොට්ලා ගැන කතා කරපු වීඩියෝ එක මං හිතනවා හොඳ වීඩියෝ එකක් කියලා ඉතින් අපේ මෙන්ටර්ෂිප් එකක් දන්නවනේ තියෙනවා කියලා ඒකටත් ජොයින් වෙන්න පුළුවන් කැමති කෙනෙක්ට ඒ වගේම මේ හැමදේම හොඳට ඉගෙන ගන්න තව තැනක් තියෙනවා YNM ස්කූල් ගෲප් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ගෲප් එක තියෙනවා මේ ගැන
ඔයාට තේරෙන්නේ නැත්තම් group එකට message එකක් හරි දාලා තියන්න. අපේ කෝලෝ ටික හරි reply කරයි ඔයාට. ඉතින් description එකෙන් අනිවාර්යෙන් group එකට join වෙන්න මේ bot ගැන දැනගන්න අවශ්‍ය නම් අවශ්‍ය දේවල් ටික ඒකේ message එකක් හරි දාන්න පුළුවන්. ඉතින් මේ bot වටිනවා guys. miss කරගන්න එපා chance එක. එහෙනම් බුදු සරණයි. එහෙනම් කෝලෝ කෙල්ලෝ set එකටම bye next video එකෙන් හම්බෙමු.